පෝට් සිටි එක එහෙම නැත්නම් වරාය නගරයට ආයෝජන ගෙනීම ඩිස්කරේජ් කිරීමක් එහෙම නැත්නම් ඒක අධෛර්යමත් කිරීමක් හෝ සීමා කිරීමක් වෙනුවට ඇත්තට මේ ආයෝජන කොහොමද ඵලදායීව රටේ ආර්ථිකයට සම්බන්ධ කරගන්නේ කියන එක ගැන හොඳ ස්කීම් එකක්. ඒ කියන්නේ හොඳ මේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා තමයි පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට අර ඉස්සෙල්ලා කතා කළා මන්ත්‍රීතුමා ගොඩක් දේවල් කිව්වා. සමහර දේවල් ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් අහන් ඉන්න සිදුවීම ගැන ලැජ්ජ වෙන්න ඕනේ අපි විශේෂයෙන් മന്ത്രിවරුන්. මේ පාර්ලිමේන්තුව තුළට ඇවිල්ලා ඍජුව ඒ වගේ කතන්දර කියන්න පුළුවන් වීම සහ ඒවා hina වෙවි අහගෙන ඉන්න සමහර മന്ത്രിවරු ඉන්නවා විපක්ෂයේ മന്ത്രിවරියන් ඉන්නවා විපක්ෂයේ. මම හිතන්නේ මේක ගැන අපි ලැජ්ජ වෙන්න ඕනේ. පාර්ලිමේන්තුව හැටියට ලැජ්ජ වෙන්න ඕන කාරණයක් මේ දිගින් දිගටම. මේක එක දවසක් කියනවා දවස් දෙකක් කියනවා දැන් අදත් මම මේ മന്ത്രിතුමා කිව්වා අර මේ පෝට් සිටි එක යටතේ අපි මේ ආයෝජන ගෙනන එක ගැන කතා කරලා තප්පර 30ක් කතා කරලා ඊට පස්සේ වෙන කතන්දර ගොඩක් කිව්වා. ඒ කියන එක අතරේ තියෙනවා නිකන් මේ ගැලරියේ ඉන්න ළමයි ඉන්නවා මේක මාධ්‍යයේ යනවා ඔන්ලයින් බලන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට අහන්න පුළුවන් දේවල්ද කියන්නේ කියලා മന്ത്രിවරු හිතන්න ඕන. Taman ළමයින්ගේ සදාචාරයේ සංස්කෘතිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේව අහගෙන ළමයි මොනවද හිතන්නේ කියන එක ගැන හිතන්න ඕන. ඒවා කිය තමයි මේක මේ ෆ්‍රී ලයිසන්ස් දීලා නැහැ මෙතන ඇවිල්ලා කවුරුත් කුණුවarp කියන්නේ. පොඩ්ඩක් ඒක කල්පනා කරලා බලන්න ඕන. අපිට වරප්‍රසාදිත නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ලබා දීලා තියෙන්නේ මිනිසුන්ට අහන් ඉන්න පුළුවන් දේවල් කියන්නයි. වැදගත්කමක් තියෙන දේවල් කියන්නයි. ඒක කියන්නේ නැතුව මෙතන ඇවිල්ලා අපි මේ utter filth chairman. It's utter filth. If somebody was saying this outside of the parliament. මේක පාර්ලිමේන්තුවෙන් එළිය කවුරු කිව්වනම් මොකක්ද නේ ප්‍රතිචාරය? මේවා කොහොමද පාර්ලිමේන්තුව තුල කියන්නේ? අපි ලැජ්ජ වෙන්න ඕන. අපි മന്ത്രിවරු ලැජ්ජ වෙන්න ඕන. මම අපි සභාවම ලැජ්ජ වෙන්න ඕන මේ වගේ දේවල් අහන් ඉන්න සිද්ධ වෙලා තියෙන එක ගැන. සංස්කෘතිය ගැන කතා කරන්නේ, සදාචාරය ගැන කතා කරන්නේ, දරුවෝ ගැන කතා කරන්නේ කුණුවarp කියන්නේ. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙලා තියෙන මානසික විකෘතිය කියලා අපේ മന്ത്രിවරුන්ට. ඇත්තටම කනගාටුදායකයි. කෙසේ වෙතත් මේ മന്ത്രിතුමා කියාගෙන ගියා වගේ මේක කිසිම ආකාරයකින් ආයෝජන ඩිස්කරේජ් කිරීමක්වත් සීමා කිරීමක්වත් මේ පනත හරහා සිද්ධ වෙන්නේ නැහැ. මේ පනත හරහා සිද්ධ වෙන්නේ මේක ස්ට්‍රීම්ලයින් කරන එක. මේක තවදුරටත් ඵලදායී කරන එක. සහ මේ ඵලදායී කිරීම හරහා ආර්ථිකයේ දීර්ඝකාලීනව වාසි ලබා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමක් තමයි මේ සංශෝධනය හරහා සිද්ධ කරන්නේ. ඒක එක කාරණයක්. අනිත් කාරණය මම බොහොම කෙටියෙන් ප්‍රතිචාර දක්වන්න කැමතියි. අර වෙනිසුවේලාව සම්බන්ධයෙන් කරපු කතාව.